ආ මචං මොකද මේ පැත්තේ? කම්මැලි මචං ඒකනේ යා. ඉඳගනින්කෝ. ආ මේ උදේ අද පේන්ට් පොඩ්ඩක් තියෙනවා බියා. අවුලක් නෑ බා. මම පොඩ්ඩක් ඉන්නවා මේ බිස්කට් එකකුත් තියෙනවා මේ කෑල්ලක් තියෙන කම. thank you මචං. මොකද? පූස් කුච්චරයි. ආ මං හිතන්නේ අර අල්ලපු ගෙදර ගෑණිගේ පූස් අයනවා බා ඒ උකේවත් දන්න. ඊය බා. ඔබ දන්නවද ජංගි හොයාගත්තේ කවුද කියලා? ආ ඔබ අර රන්මල් කොටු වගේ නංගි නේද? හරියට හරි මචං. ඔබ කොහොමද ඔබ දන්නේ? මගේ නොලෙජ් එක ගැන ඔයා දන්නේ නෑනේ මල්ලි තාම. මේව මොළගෙන ආපු නැව්. දන්නේ නෑ ඔයා ඒවා. ඒ කවුද නෝ බලන්න. අර කිරිමයිද මං එන්නේ. රැවුල වෙන්නේ තියගාද? ආ උතම එන්නේ උතම. ඇස්සට පායන්න කන්දක පාටියෝ අල්ල බොක්ක ඒ කිරිමා ඉඳගෙන ඩක් කන්න ගෙනත් තියන්න මොනවාරි ආ පොඩ්ඩක් ඉඳහන්කෝ. මේ විතර කියලා තියෙනවා මේක කාකා. ඉතින් මේ කෑල්ල බලපන් අපේ ගල්ලාවන් කුස්සිය බෙදාගෙන කන්න අපිට අල්ලෝ මේක මාර ටේස්ට් එකක් බා ඔබ කෑවද දෙන්නම් ගල්ලා කෑව ආ කාලින් අඩෝ මුගේ රැවුලක් වෙන්නේ බලහන්කෝ නේද බා. අඩෝ ඒක තමයි බා අවුරුදු 19ක් කියලා තාම රැවුල නැහැ. බලන්න එකමයි ලක්වන්නේ ඒක. කෙල්ල එක සෙට් වෙන්නේ නැති රැවුලක් නැති. බලපන් මේ තියෙන මොකද්ද ඔගේ රෙද්දද ආ බලපන් අපේ ස්කෝය හාමුදුරන්ට අපේ ගේට් යනකොට නම් කියලා කපහන් කියලා බලපන් අඩෝ මුගේ රැවුල සාගර වෙච්ච හාල් කෑල්ල වගේ බා. ඒකනේ මම පිළිමි ජාතිය ලැජ්ජයි බං උඹ. අනේ බං පූසොන්ගේ තියෙන රැවුල පූසොන් රිපත් තොට නෑනේ බං. අනේ ඵලයන් කෙල්ල එක්ක ඉන්නවද කියන්නේ? කෙල්ලෝ නැත ඉන්න බැරිද උඹ ගෑනිත් දාගේ රැවුල නැති ගෑණි අඩෝ බේත් බරු ගඩෙන් තෙල්ලයක් ගනින් බා රැවුල වෙන්න. අනේ මොකද පිටල් කර